මගේ බයවිට් කාඩ් එකේ 2025 රිකැප් එක ඇවිල්ලා තියෙනවා. ඔයාලා ඉස්සරහින් පේනවා වගේ මම 2025 තුල බයවිට් කාඩ් එක යූස් කරලා මම යූස් කරන්න යන Apple Pay Apple Wallet එකට දාලා තමයි මම බයවිට් කාඩ් එක යූස් කරන්නේ. ට්‍රාන්සැක්ෂන්ස් 119ක් කරලා තියෙනවා. මගේ බයවිට් කාඩ් එකේ මම වියදම් කරලා තියෙනවා $447ක්. ඒක ආසන්න වශයෙන් 1,45,000ක් වගේ මම කාඩ් එකෙන් වියදම් කරලා තියෙනවා. මට අර 2% කෑෂ් බැක් එකේ තිබ්බනේ. ඒක නිසා $8.85ක් කෑෂ් බැක් වලින් earn කරලා තියෙනවා. ඉතින් පොඩි ගාණක් මම වියදම් කරලා තියෙන. ඒත් $8ටත් වඩා කෑෂ් බැක් හම්බෙලා තියෙනවා. හරි. මම බයිබිට් එකට ආවේ මේ අවුරුද්දේ. මේ අවුරුද්දේ දැන් මම දවස් 205ක් මේ රිකැප් එක එන දවසේ වෙද්දි ඉඳලා තියෙනවා බයිබිට් එකේ. බයිබිට් එකට මිලියන 79 යූසර්ස්ලා ඉන්නවා. ඒක හොඳ එක්ස්චේන්ජ් එකක්. හරි. තව එකක් තමයි මේ මගේ ඩයිනින් වලට තමයි මම ගොඩාක් වියදම් කරලා තියෙන්නේ. සල්ලව තිබ්බ බයිබිට් කාඩ් එකකින් මම කෑම තමයි අරන් තියෙන්නේ ගොඩාක්. ඊට පස්සේ ස්ටයිල් එක යූස් කරලා තිනවා. ස්ටයිල් එකට මට මතක නැහැ මොනවද යූස් කරේ කියලා. කන්වීනියන්ස් යන් ග්‍රොසරි shopping මොන හරි වෙන්න ඇති. හරි. පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එකේ පළවෙනි ලින්ක් එකේ තියෙනවා. ඔයාට ඒකෙන් ගිහිල්ලා ලංකාවේ බයිබිට් කමියුනිටියේ ජොයින් වෙන්න පුළුවන්. ඒකෙන් ජොයින් වුණාම ඔයාලට බෙනිෆිට්ස් තියෙනවාට ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒ වගේ බෙනිෆිට්ස් ඔයාලට ලැබෙනවා. තව පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එකේ දෙවෙනි ලින්ක් එකෙන් ගිහලා ඔයාට ඔයා බයිබිට් යූස් කරන රිකැප් එකක් බලන්න පුළුවන් පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එකේ දෙවෙනි ලින්ක් එකෙන්. පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එකේ තුන්වෙනි ලින්ක් එකෙන් බයිබිට් කාඩ් එක ගන්න ඔයාට පුළුවන් බයිබිට් account එක හදාගන්න. පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් හතරවෙනි ලින්ක් එකෙන් ඔයාට පුළුවන් බයිබිට් කාඩ් එක ගන්න. හතරවෙනි ලින්ක් එකේ යටින් තියෙන කෝඩ් එක දාලා ඔයාට පුළුවන් බයිබිට් කාඩ් එක අරගන්න. ඒකෙන් මගේ ලින්ක් එකෙන් ගත්තාම $100ක් වෙනකන් කෑෂ් බැක් එනවා. 10%ක් හම්බෙනවා මාසෙක වෙද්දී. $200ක් වෙනවා ඔයාට පුළුවන් earn කරන්න. හරි එහෙනම් මං ගියා see you.